ඇයි අපි උසස් පෙළට භූගෝල විද්‍යාව කරන්න ඕන? උසස් පෙළට භූගෝල විද්‍යාව කරන්න ඕන ආර්ට්, කොමර්ස් සහ ටෙක් කියන විෂය ධාරාවන් තුන යටතේම භූගෝල විද්‍යාව හදාරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි උසස් පෙළට තියෙන කලා විෂය ධාරාවේ තියෙන විෂයන් අතරින් ඉසෙඩ් අගය වැඩිම විෂයක් විදිහට භූගෝල විද්‍යාව හඳුන්වන්න පුළුවන්. ඉතින් හැමෝම ඉසෙඩ් අගය වැඩි කියලා කිව්වට ඇත්තටම ඉසෙඩ් අගය වැඩිම විෂයක් විදිහට භූගෝල විද්‍යාව අතීතයේ ඉඳන්ම අපිට හඳුන්වන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විෂය සමාජීය විද්‍යා ගණයටයි අයිති වෙන්නේ. ඒ නිසා පාඩම් කරන්න තියෙන විෂය කරුණු ගොඩක් අඩු විෂයක්, ප්‍රායෝගික විෂයක්. මේ දවස්වල කතා කරන එක්ලිනෝ ගැන අපි ඉගෙන ගන්නවා පුතේ. මේ වහින ක්‍රමවේද ගැන අපි ඉගෙන ගන්නවා. ඉතින් කාලීනව ඇතිවෙන හැම සිදුවීමක්ම භූගෝල විද්‍යාවේදී අපි සාකච්ඡා කරනවා. ඒ නිසා ඔයාලට හිතලත් පේපර් එකට උත්තර ලියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ජියෝග්‍රැෆි සිලබස් එක අපි ඉගෙන ගන්නකොට මේ අපි ලෝකෙ වටේ ට්‍රිප් එකක් යනවා වගේ සුන්දර චාරිකාවක්. ඉතින් ඒ නිසා මේක හරියට රහට ඉගෙන ගන්න පුළුවන් විෂයක්. ඉතින් හරිම ලස්සනට තාක්ෂණය පාවිච්චි කරලා අපිට මේක ඉගෙන ගන්න පුළුවන් හරිම රසවත් විදිහට. ඒ විතරක් නෙවෙයි හැකියාව වෙළඳ පොලේත් බොහොම ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඔයා දන්නවා GIS වගේ විශේෂ ශාස්ත්‍ර සඳහා වර්තමානයේ තියෙන ඉල්ලුම. බොහෝ දරුවෝ දැන් නීති වෘත්තිය නැත්නම් නීතිඥ කියන වෘත්තියත් අත්හැරලා සමහර අය උත්සාහ කරනවා GIS ඩිග්‍රී එකක් කරගන්න. ඉතින් ඒ නිසා ඒකට යන්න පුළුවන් හොඳම chance එක තියෙන භූගෝල විද්‍යාවේ. ඔයා දැනගනි ඉස්සරහට ඒ දේවල් බොහොම හොඳට. ඒ විතරක් නෙවෙයි කැම්පස් එකට යන්න හදිස්සියෙන් හරි බැරි වුණොත් ඉතින් ඔයාට වෘත්තීය පාඨමාලාවක් හදාරලා අනාගත ලෝකෙට ගැලපෙන ජොබ් එකක් කරන්නත් ඒ ජොබ් එකට හොඳ වැටුපක් ලබා ගැනීමේ අවස්ථාවකුත් මේ විෂය තුලින් උදා වෙනවා. ඒ නිසා පරිසරයට ආදරය කරන මිනිසෙක් නිර්මාණය කරන්න උත්සාහ කරන මේ විෂය ඉගෙන ගන්න ඔයාට හරිම වටිනවා. ඒ නිසා පාරක් අපි try කරලා බලමු. හරිද? එතකොට ඔයා ආස කරන හීනෙට ඉක්මනින්ම යන්න පුළුවන් වේවි. ඒ නිසා එන්න ඇවිල්ලා බලන්න භූගෝල විද්‍යාව කියන්නේ මොන වගේ විෂයක්ද කියලා. එහෙනම් අලුත් පන්ති පටන් ගන්නවා. යාළුවන්ටත් කියන්න ඇවිල්ලා බලන්න භූගෝල විද්‍යාව විෂයට ඔයාට අනිවාර්යෙන්ම ආස හිතෙයි. අනිවාර්යෙන් ආස හිතෙයි. ඒ නිසා දෙපාරක් හිතන්න එපා. දවසක් ඇවිල්ලා බලන්න.